මීට අවුරුදු මිලියන ගානකට පෙර වද වී ගියායේ සැලකෙන ඩයිනෝසරය මෑත කාලයේදී ජීවමානව සිටිනවායයි කියලා විශ්වාස කරන ඒ අපූර්ව වනාන්තරය ගැන අද මේ වීඩියෝකින් කතා කරමු. එහෙනම් මේ අරුම පුදුම වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී ඉන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මේ වනාන්තරය තමයි කොංගෝ වැසි වනාන්තරය. මේ වනාන්තරය මේ ලෝකයේ පවතින විශාල වැසි වනාන්තර වලින් තවත් එක් වනාන්තරයක්. මෙය ලෝකයේ විශාල වනාන්තර අතරින් පස්වන ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම මේ වනාන්තරයේ විශාලත්වයත් සමග සැඟවුණු අභිරහස්ත විශාල ප්‍රමාණයක් පවතිනවා. ඇතැම් අය විශ්වාස කරන්නේ නම් මේ වනාන්තරය තුළ ඩයිනෝසරයන් ජීවත් වෙනවා කියලා. නමුත් ඩයිනෝසරයන් කියන්නේ ඉතාමත් පුරාණ ජීවීන් කොට්ටාසයක් වන අතර එම ජීවී කොට්ටාසය මීට වසර මිලියන 65කට කලින් මේ ලෝකය තුළ වාසය කළ ජීවීන් කොට්ටාසයක්. ඉතින් ඇත්තටම මේ වසර මිලියන 65 තුළ ඇතිවුණ මේ මහා නියගයන්, හිම යුගයන් සහ විවිධ දේශගුණික විපර්යාස සමග මේ ඩයිනෝසරින් හට බේරිලා ඉන්න එක කරන්න පුළුවන් දෙයක්ද? ඉතින් අද මේ වීඩියෝ එක නිර්මාණය වෙන්නේ කොංගෝ 1880 කියලා චිත්‍ර කතාවක් ආශ්‍රයෙන්. මේට අනුව මුකයිල් මෙම්බේ, කසයි රෙක්ස් වැනි සතුන් මේ ජීවත් වෙනවා කියලා මිනිසුන් අතර මතයක් පැතිර තිබෙනවා. ඉතින් අපි බලමු විද්‍යාවට අනුව මෙවැනි සතුන් මේ කොංගෝ වනාන්තරය තුළ ජීවත් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව. මේ ජීවීන් බේරුණ ආකාරය කතා කරන්න ඉස්සෙල්ලා අපි දැනන් ඉන්න ඕනේ කොංගෝ දෝනිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ කොංගෝ දෝනිය කියන්නේ තවමත් ගවේෂණය නොකළ ස්ථානවලින් සපිරි ගංගා පද්ධති සහ වැසි වනාන්තරවලින් සපිරි එක්තරා වනාන්තරයක්. නමුත් මෙහි අවසාන අයිස් යුගයේදී මෙම වැසි වනාන්තරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලයි පැවතිලා තියෙන්නේ. ඉතින් මේ කාලවකවානුවේදී ඇති වුණ කාලගුණික විපර්යාස සමග මෙම වනාන්තරය කුඩා කොටස් වලට කැඩී කුඩා ප්‍රමාණවලින් ඉතුරු වී තිබුණා. අපි මේවට කියන්නේ රෙෆියුජිස් කියලයි. මේ කුඩා කොටස් ඇතුළේ ජීවිතය බේරගත්තේ ශක්තිමත් ජීවීන් විතරයි. ඒ කියන්නේ ගෝරිල්ලන්, චිම්පන්සියන් වැනි ජීවීන් මෙයින් දිවිගලවාගෙන තියෙනවා. හැබැයි මේ රෙෆියුජිස් පොඩි කෑලි නොවී දැවැන්ත වනාන්තරයක් වුණොත්, ඒ වගේම එම වනාන්තරවල සැඟවුණු ජල පද්ධති, ශාක වැනි දේ අන්තර්ගත වී ඩයිනෝසරින් වැනි ජීවී කොට්ටාස ආරක්ෂා කරන භූමි පද්ධතියක් වුණොත් තාමත් ඩයිනෝසරයන් ජීවමාන වෙන්න පුළුවන් නේද? ඒ කෙසේ වුවත් එවැනි අනුවර්තනය වීම දරන සැඟවුණු වනාන්තර පවතිනවා නම් එම වනාන්තරවල වෙසෙන ජීවින්ට බාහිර පරිසරයට යාමට අවශ්‍යතාවයක් මතුවෙන්න බැහැ නේද? නමුත් මේ අභිරහස් වනාන්තරය පිළිබඳ සැඟවුණු රහස වැඩි කාලයක් රහසක් විදියට තිබෙන්නේ නැහැ. මොකද එයට හේතුව තමයි බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යටත්විජිත හමුදා ඔවුන්ගේ දුම්රිය පද්ධති පුළුල් කිරීමට යන ගමනේදී මෙම වනාන්තර පිළිබඳව ඔවුන් සොයා ගන්නවා. ඉතින් මේ සානුව හරහා කෙලිම මාර්ගයක් හදන්නට උත්සාහ කරන අරමුණින් මොවුන් විශාල වැරැද්දක් කරනවා. ඒ තමයි ඩයිනමයිට් යොදා ගනිමින් මේ වනාන්තරය තුළට ඇතුල් වීම. ඉතින් එය යම් කිසි මායිමකට කොටු වී සිටි පුරාණ සතුන් හට බාහිර පරිසරය විවෘත වීමට හේතුවක් වෙනවා. මොකද එවැනි විශාල පිපිරීමක් මගින් එම පුරාණ සතුන් සඳහා වෙන්වුණු ඒ ආරක්ෂිත භූමියේ සමතුලිතතාවය මෙයින් බිඳ වැටෙනවා. ඉතින් එයින් සමහර ජීවී මේ බාහිර පරිසරය වෙත පැනලා යන්න පුළුවන්. ඉතින් මේ ජනප්‍රවාදවල සඳහන් ඩයිනෝසරයන් පිළිබඳ ඇති කතාවල සඳහන් වෙන්නේ ඒ පරිසරයෙන් පැනා මෙවැනි ජීවීන් කියලා ලොකු විශ්වාසයක් මිනිස්සු තුළ පවතිනවා. නමුත් ඔබ දන්නවා සැඟවී සිටිය පමණින් මේ අපූර්ව සබාදහම තුළ මෙම ජීවීන්ට ජීවත් වෙන්න බැහැ. මොකද ඒකට හේතුව තමයි මේ ජීවීන් මේ ලෝකය තුළ සිදුවන ස්වභාවික විපර්යාස සඳහා අනුවර්තනය නොවුනොත් එවුන් වඳ වී යාමකට ලක් වෙනවා. ඉතින් ඒ අනුව මේ ඩයිනෝසරයන් වැනි ජීවීන් තවමත් ඉන්නව නම් ඔවුන් මේ පාරිසරික විපර්යාස වලට අනුවර්තනය වෙලා තියෙන්නම ඕනේ. ඒ කියන්නේ ඔවුන් වියලි කාලවලදී ප්‍රමාණයෙන් කුඩා දඩයක්කාරයෝ බවට පත් වෙලා ඉන්න ඇති. නැවතත් වැසි කාලයේදී විශාල පරපුරක් ලෙස
වර්ධනය වෙන්න ඇති. තවද මේවට අනුවර්තනය නොවුණ කොට්ටාස බුගත කුහර තුළ ජීවත්වෙනව වෙන්න ඇති. දැනට වනේ ජීවත්වෙන අනෙක් සතුන් වගේම මොවුන්ද තමන්ගේ වර්ධන ක්‍රියාවලි සිදුකර ගනිමින් ඔවුන්ගේ කණ්ඩායම් ව්‍යාප්ත කරගන්න ඇති. ඉතින් මෙවැනි දුෂ්කර නියගයන් සහ හිමකාල පැවති පරිසරයක පවා මේ වනය මෙලෙස කොල්ල පැහැති හරිතවත් වනාන්තරයක් ලෙස පවතින්නේ කොහොමද? එයට හේතුව තමයි මේ වනාන්තරය තුළ සැඟවී වනාන්තරය පෝෂණය කළ අභ්‍යන්තර ගංගා. ඒ කෙසේ වුවත් මේ වනාන්තරයේ ජීවත් වෙන සහ මේ වනාන්තරයේ ගවේෂණය කරන පුද්ගලයන් මේ ඩයිනසෝරයන්ට සමාන අద్භුත ජීවීන් මේ වනාන්තරය තුළ දැක තිබෙනවා. නමුත් මේ ජීවීන් මේ වනාන්තරය තුළ සැඟවී ඉන්නේ කොහොමද? ඉතින් සමහර විට මේ සැඟවී සිටීමද ඔවුන්ගේ පරිණාමික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසුන් හට ළඟාවීමට නොහැකි පරිසරික පද්ධතිවල ජීවත් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවත් මේ ජනප්‍රවාදවලට අනුව මේ කොංගෝ වනාන්තරයේ සිටින මේ ජීවීන් ඇත්තටම ඩයිනෝසරයන් නම් ඔවුන් තවමත් මේ වනාන්තරය තුළ සිරවී පවතින ජීවීන් කොට්ටාසයක් නෙවෙයි. ඒ මොකද කිව්වොත් මිනිසා විසින්ම මේ පුරාණ කලාපය සහ බාහිර පරිසරය අතර දොරටුවක් මේ වන විටත් නිර්මාණය කර අවසන්. ඉතින් මේක අපිට සුරංගනා කතාවක් වගේ පෙන්වන්නට මේ ස්වභාව ධර්මයේ අපි සුරංගනා කතා ලෙස විශ්වාස කර තිබූ බොහෝ දේවල් සත්‍ය කතා වූ අවස්ථාවන් ගොඩක් පවතිනවා කියලත් අමතක කරන්න එපා. මොකද සීලකාන්ත් මත්ස්‍යයක් අප වඳුනා යයි සිතුවට එම මත්ස්‍යයා මෑතකදී යළිත් මේ සාගරයෙන් හමුණා කියන එකත් මතක තියාගන්න. ඉතින් මේ වගේ අපි නොදන්න අභිරහස් ජීවීන් අභිරහස් සත්වයෝ කොපමණ සංඛ්‍යාවක් මේ ලෝකය තුළ ජීවත් වෙනවා ඇතිද? ඒ කෙසේ වුවත් මේ කොංගෝ වනාන්තරයේ මේ සිටින ජීවීන් සහ කොංගෝ 1880 චිත්‍රකතාව සත්‍යයක් නම් මෙය අභිරහසක් විදිහට පවතින්නේ මිනිසුන් මේ සානුව සොයාගන්නාත් එක් පමණයි. ඉතින් මිනිසුන් මේ සානුව සොයාගත්තත් නැතත් මෙලෝ සිටින දරුණුම සත්‍යයා මිනිසා වන බව නම් අමතක නොවිය යුතු කරුණක්. මොකද මේ කියන විදියට මේ පුරාණ සත්වයන් ඇත්තටම ඉන්නවනම් මිනිසුන් මේ සත්වයන්ද අල්ලලා සිරකරන එක නොඅනුමානයි. එහෙනම් මේ සුන්දර විස්මයජනක වීඩියෝව අද මම මෙතනින් නවත්තනවා. ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ මේ විශ්වය කියන්නේ වව කුතුහලයෙන් කුතුහලට පත් කරන අර්මපොතුම කතාමාලාවක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි මම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ තියෙන අදහස් මේ වීඩියෝ පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එහෙනම් මේ වගේ අරුම පුදුම වීඩියෝවකින් නැවත හමු වෙමු. අදට මම යනවා.